ඔන්න අපි හැමෝටම තියෙන සුපුරුදු වැඩෙන් මන් දවස පටන් ගන්න තමයි යන්නේ. මිදුල අතු ගාලා තමයි ඉතින් වැඩ සේරම පටන් ගන්නෙ. මේ දවස්වල ඉතින් ගොඩක් වහිනවනේ. එතකොට මිදුල් එහෙම හරිම කැතයි ඉතින් උදේට දකින්නකොට. ඒ නිසා උදෙන්ම මේ වගේ අතු ගන්නවා. ඉතින් මං අතු ගන්නකොට මෙන්න මේ සීයත් පයින් ඇවිදගෙන යනවා. ඉස්සර නම් ඉතින් යාලා බයික් වල එහෙම තමා ගියේ. දැන් ඉතින් හරිය අමාරුයි. ඔය වෙල පල්ලෙහා ගෙදරක තමා යා ඉන්නේ. එහෙන් ධම්ම ඔය පාර පැත්තට එනවා. ඉතින් මාත් එක්කන චුට්ටක් කතා කර කර ඉඳලා ඒ සීයත් යන්න ගියා. මාත් ඉතින් උදේට මිදුලතු ගන්න ගියාම එක්කෝ එහා ගෙදර චූටි බබා හරියනවා. ඉතින් එහෙම කවුරු හරි දැක්කොත් චුට්ටක් ඉතින් කතා කරනවා. සසරේ කෙලවර පෙනෙන කල් මගේ පතිනිය වේවා සදා කලංගනා දිව්‍යාංගනා මේ කතරේ ඇවිදන් යනෙන කල් හෙවනැල්ලක් දෙන්නම් ඔබට මං අංගනා දිව්‍යාංගනා. අද ඉතින් අපේ අම්මගේ උපන්දිනේ. මං හිතුවා කේක් එක හදන්න ඕනේ කියලා උදේම. ඉතින් බේක් වෙන්න දාලා තියාගන්න. සාමාන්‍යයෙන් පැය 2ක් විතර යනවා කේක් එකක් හොඳට නිමෙන්න. ඒ නිසා මං උදේම මේ වගේ එක බැටර් එක හදලා බේක් වෙන්න දාගන්නවා. ඉතින් ගොඩක් අය මම මෙහෙම කේක් හදනවා දැකලා යාලා හරිම සිම්පල් විදිහට ගෙදර කේක් හදන්න පුරුදු වෙලා තියෙනවා. යාළගේ ගෙවල් වල තියෙනවා චූටි චූටි පාටි වලට එහෙම. ඇත්තට මාත් එහෙම ගොඩක් ලොකු ඩිසයින් දන්නේ නැහැ නේ. මාත් හරිම සිම්පල් ඩිසයින් තමා දන්නේ. ඒ වුණාට මට ඒ හදන එක රසට හදාගන්න පුළුවන්. ඔය චොක්ලට් ඩ්‍රිප් එක එහෙම දැම්මහම ගොඩාක් රස වෙනවා කේක් එක. ඉතින් එක්ස්ට්‍රා පාවිච්චි කරලා තමයි මම කේක් හදන්නේ. මම බටර් වලින් හදන්නේ නැහැ. එතකොට අර එක්ස්ට්‍රා එකේ තියෙන සුවඳත් එක්කන් අමුතු රහක් එනවා. මේක ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. මම මේ නිකන් හිතලා මම පාවිච්චි කරන දේ තමයි ඔයාලට කිව්වේ. ඉතින් බීටර් එකෙන් ඔක්කොම බැටර් එක හදාගෙන ඊට පස්සේ අවසානෙට පිටි දාලා හැන්දෙන් තමයි මම කලවම් කරගත්තේ. ඒ කලවම් කරලා අවසානම වෙලේ වට දෙක තුනක් ආය බීටර් එකෙන් ගහනවා ටිකක් බීට් වෙන්න. අර කැට වගේ තියෙන ටික ඔක්කොම දිය වෙන්න. එහෙම නැතුව බීටර් එකම සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න හොඳ නෑ කේක් බැටර් එක හදනකොට. ඉතින් oven එකත් මේ විදිහට ප්‍රීහීට් වෙන්න දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් මම ටයිමින් තියලා ඔය විදිහට කේක් එක බේක් කරගත්තා. අපේ ගෙදර ඔන්න ලොකු ආනමාළු කෙසල් කැනක් හැදිලා. ගොඩක් වෙලාවට ඉතින් නිතරම වහින සීතල පැතිවලන මේ ආනමාළු කෙසල් හැදෙන්නේ. ඒ වුණාට ඔන්න අපේ ගෙදරත් අම්මා මේ ගමෙන් පැලයක් ගෙනල්ලා හදලා හැමදාම මේකට වතුර එහෙම දාලා ඔන්න කොහොම හරි ලොකු කෙසල් කැනක් හැදිලා අපිට ඉතින් හරි සතුටුයි. මොකද අපේ පැත්තේ මෙහෙම කොහෙවත් ගෙවල් වල හැදෙන්නේ නැහැ. අපෙත් මේ ඇල අයිනට වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ පේනවට වඩා කෙසල් ගෙඩි මේ හොඳට හැදිලා තියෙනවා මේ වීඩියෝ එකට මම අර පල්ලෙහා ඉඳන් වීඩියෝ කරන නිසාද කොහෙද ගෙඩි පොඩිවට පේන්නේ. ඒ වුණාට ගෙඩි හොඳට හැදිලා තිබුණා. ඉතින් එතන තව පැල දෙක තුනකුත් තියෙනවා. ඒ වගේත් ඉස්සරහට හැදේ. ඉතින් අපි හිතුවා ගමෙන් තව පැල කීපයක් ගෙනල්ලා හදන්න ඕනේ කියලා. ඉතින් අම්මයි තාත්තයි ඒ පැලත් ඒකත් කබනකොට ඔන්න අපේ චූටිත් ඉන්නවා මෙතන එලා සීතලේ කුලි ගහිලා. අපි මේ අලුතෙන් හදපු ගෙදර පිටිපස්සේ තමා මේවා හැදිලා තිබ්බේ. එතන අලුත් පස්සේ එහෙමත් තියෙන නිසා හොඳට කෙසල් කැන හැදිලා තිබුණා. දැන් ඉතින් ඒක ඉදනකම් බලාගෙන ඉන්නවා. පන්සලටත් පූජා කරන්න තමා හිතාගෙන ඉන්නේ. මොකද තාත්තගේ බර්ත්ඩේ එකත් එනවා. එදාට අපි මේවා පන්සලට පූජා කරන්නම් කියලා තමා හිතාගෙන ඉන්නේ. බඳ අල්ලාලා නලවාලා පවලම්මාල තමා නෑ දුක කොම ඉවසන්ද හඬලා කඳුළු සලා හිතමත් කරන මල් සුවඳ හැඬුවා දොර කලා හත කැලවීලා විසිවීලා යනකං හදුගෙනා. අද ඉතින් ලොකෝ පාටි එකක් නෑ. මම මේ විදිහට සැන්ඩ්විච් ටිකක් හදාගන්නවා කියලා හිතුවා. ඉතින් කේක් එකත් අයිසිං කරන්න ඕනේ. මම නිමෙන්න තියලා තමා තියෙන්නේ. ඉතින් ෆෑන් එකත් දාලා තමා තියෙන්නේ ඉක්මනට නිමෙන්න. මේ ටිකට බිත්තර ඔම්ලට් එකක් හදාගන්නවා මම උම්මලකට දාලා. ඊට පස්සේ ඒක ටෝස්ට් කරලා අරගන්නවා.
නුඹ හැඩකාරයි කටකාරයි සුකරියන්න එපා පැණි රස කෑම දිව කාලා බොන්න සුදා සුරලොව පේන සැපකාව මාත් මරින්න එපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සුදා ගොඩක් අය කේක් හදන්න හරිම බයයි. ඒ වුණාට එහෙම බය වෙන්න දෙයක් නෙමේ. අයිසිං කරනවා කියන එකත් එහෙම මහා ලොකු දෙයක් නෙමේ. සාමාන්‍යයෙන් ඒක චුට්ටක් හුරු වුණාම ඔයාලට කැමති විදිහට ඒක ඩිසයින් කරගන්න පුළුවන්. අර ගොඩාක් ලොකු ඒ ෆොන්ඩන්ට් අයිසිං වලින් එහෙම හදන ඒ වගේ ඩිසයින් නම් ඔයාලට හදාගන්න බැරි වුණත් සාමාන්‍යයෙන් ගෙදර චූටි බබෙක්ගේ බර්ත්ඩේ එකට අම්මා තාත්තගේ බර්ත්ඩේ එකට එහෙම ඔයාට කේක් එකක් අයිසිං කරගන්න අනිවාර්යෙන්ම පුළුවන්. ඉතින් අර ගොඩක් තැන්වලට ගන්න ගියාමත් ඒ වගේ මිල වැඩිනේ රුපියල් 56000ක් එනවා. ඉතින් සාමාන්‍යයට ලස්සනට හදා තියෙන එකක්. ඒ වුණාට මං හිතන්නේ ඇත්තටම සතුටුයි තමන්ගේ අතින්ම හදලා ඒ ගෙදර තියෙන චූටි පාටියට ඔයා ඒ කේක් එක ගන්නවා නම්. අං ටිකට මේ විදිහේ මං අර ඔම්ලට් එකත් පොඩි කෑලි වලට කපලා ඒ ටික තියාගෙන දෙපැත්තේ ඇස්ට්‍රා ටිකක් ගාගෙන මං දැන් මේ ටික ටෝස්ටර් එකෙන් හදා ගන්නවා. ඉතින් මං නෙල් යූෂ බෝතලයකුත් හදලා ෆ්‍රිජ් එකට දාලා තියෙන්නේ. නෙල් යූෂ වලින් අර බීම් එක වගේ හදලා එහෙම දාලා තියෙන්නේ. පස්සේ ඕන වෙනකොට කූල් වෙන්න දාලා අරගෙන ඊට පස්සේ අයිස්ක්‍රීම් ටිකක් දාලා අරගන්නවා. ඉතින් ඉස්සර නම් ඒ ඔය යාපනෙන් ගේන නෙල් යූෂ බෝතල් ගොඩාක් මේ රහයි. ඒ වුණාට දැන් නම් එච්චරම රස නැහැ කියලා මට හිතුණා. අපි ඉස්සර පොඩි කාලේ ඉන්නකොට අපේ චූටි මාමා හිටියේ නේවි එකේ. ඉතින් එයා යාපනයේ කැම්ප් එකේ ඉන්නකොට එයා ඒව අරගෙන එනවා අපේ ගෙදර. අපි හරි ආසයි බොන්න. ඒ වුණාට දැන් නම් ඒ රස වෙනස් වෙලා තියෙන්නේ. මේකත් මේ යාපනයේ පැත්තෙන් ගෙනපු එකක් තමයි. අපේ අයියා ගෙනපු එකක්. ඒ වුණාට ඉස්සර තියෙන රස නෑ දැන් ඒ නෙල් යූෂ වල. සුලඟින් නැසුවා නුඹ කොයිදෝ බැලුවා සුසුමේ දෙවටි දුර යන්නට පැතුවා චන්ද්‍රාපයු ගම් තීරේ හෘදේ සුව කැන්දුමේනේ. අපේ ගෙදර දෙයකට කේක් එකක් අයිසිං කරනකොට ඇත්තටම පාවිච්චි කරන්නේ හරිම අඩු අයිසිං ප්‍රමාණයක් තමයි. මොකද අපි කවුරුත් කැමති නෑ ගොඩාක් අයිසිං දාලා කේක් කන්න. ඉතින් සාමාන්‍ය විදිහට චුට්ටක් මං ඔය වගේ කේක් එක වටේට කවර් කරගන්නවා. මං ඉතින් මේක මැදින් කපලා ලේයර් එකක් දැම්මෙත් නෑ. ඉතින් ගොඩක් අය කේක් එක උස් කරගන්නේ මැදට අයිසිං ලේයර් එකක් දාලා. ඒ වුණාට එහෙම වැඩි වුණාම කන්න බැරි නිසා මම මේ වගේ ටිකක් තමා ගාගත්තේ. ඉතින් පයිපින් බෑගුත් ඉවර වෙලා මට ගේන්න බැරි වෙලා. මොකද ගොඩක් දවසකින් මම මේ කේක් එකක් හදන්නේ. ඒ නිසාම මේ වගේ නිකම්ම මේ විදිහට මම ඒකේ කවර් කරගන්නවා කේක් එක. ඉතින් උණු වතුරේ පෙඟෙන්න තියලා ඒකෙන් මම හොඳට කේක් එක නීට් කරගත්තා. දැන් ගන්නට තියෙනවා. ඉතින් චොක්ලට් ඩ්‍රිප් එක මේ විදිහට හදාගත්තා. ඩාර්ක් කුකින් චොක්ලට් වලට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා ඒක ඩබල් බොයිල් කරලා තමයි මේක හදාගත්තේ. ඉතින් මේ රිස්බරි එකෙන් එන චොක්ලට් ඩ්‍රිප් එක හදාගන්නකොට ඒක මාරම රහක් තියෙන්නේ. ඉතින් අර බටර් අයිසින් එකත් එක්කම ඒ චොක්ලට් ඩ්‍රිප් එක එකතු වුණාම ඒක මාර රහයි. ඒ විදිහට හදාගෙන මම මේ වගේ උඩින් ටොපර්ස් ටිකක් ගහගන්නවා. ලොකු දෙයක් නම් ඉතින් මේක එකකට කරන්නේ නෑ මං. හරිම සිම්පල් විදිහට තමයි හදාගන්නේ. ඒ වුණාට මේක යට කොටසට පෙබල්ස් ටිකක් හරි දැම්මා නම් තව ලස්සන වෙයි. ඒ වුණාට ඒ වෙලාවේ මං විතරයි හිටියේ කඩේට යන්න විදිහක් තිබ්බෙත් නෑ. ඒ නිසා ඔය විදිහට මෙතින් තියාගත්තා. හරිම සිම්පල් චාම් විදිහට. ආදරෙන් අපි ඉන්නේ කොහමද වරණ නැතු සදා අනිතින් මගේ නිසා බලනහින් නවාසිතා මගේ නැතත් අනේ හොයා ඉදින් සිනාසිලා. අපේ පුංචි පාටිය පටන් ගන්න තමයි යන්නේ. මේ දේවල් ටික තමයි තියෙන්නේ. දැන් ඉතින් ඉස්කෝලේ කාලෙත් නිවාඩුනේ මේ දෙන්නත් ඉන්නවා. අම්මෝ වලි වලින් නම් ඉවරයක් නැහැ අක්කලාගේ මල්ලිලාගේ.
චූටි පුතා තමා ගොඩාක්ම දඟ. මෙයාගේ බඩු ඔක්කොම අදිනවා. ඉතින් එතකොට ගහගන්නවා, අඬනවා, වලියනවා. එපා වෙනවා වෙලාවකට නම්. ඔයාලගේ ගෙවල් වලත් පොඩි අය එහෙමද? සමගියෙන් ඉන්න වෙලාවට පුදුම සමගියක් තියෙන වෙලාවකට අපිට හිනත් යනවා. දෙන්න මොනවා හරි බය කාටුන් එකක් එහෙම බලනකොට එකට ළඟට වෙලා බලන්න අපිට ඉතින් හිනත් යනවා දැකපුවාම සමගිය කියලා. ඔය දැනුත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඔන්න තාත්තත් එනවා. ඔය තියෙන ඉතින් මං හදාගත්ත කේක් එක. ඔය විදිහට තමයි ඉතින් අපේ චූටි පාටිය පටන් ගන්නෙ. මං ඉතින් අපේ අම්මට ගොඩාක් ආදරෙන් සුබ පතනවා. සුබම සුබ උපන්දිනයක් කියලා. ඉතින් දීර්ඝායුෂ වැඩි වෙන්න ඕනේ. දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ අම්මට. ඉතින් අපි හැමෝම ගොඩාක් ආදරේ. ඔය විදිහට තමයි ඉතින් අපේ මේ දවස ගලාගෙන ගියේ.